චතු මේ අද නම් ක්ලාස් යන බස් නෑ වගේ බං. එහෙනම් අපි පයින් හරියන්. මොන පයින්ද බං දැන්? එහෙනම් කොහමද යන්නේ? මේ දැන් පන්තියට ගිහින් තේරුම නෑනේ බං. අද කට් එකක් දාලා පාඩම් කරමු ලයිබ්‍රරි එකට ගිහිල්ලා. විභාගات ළඟයිනේ. හැබැයි දැම්ම ගියොත් නම් අපිට ක්ලාස් එක ඇතුළට යන්න පුළුවන් වෙයි. අනේ චතු අහපන්කෝ අද විතරයි. අනේ අමුකෝ. අපි ලයිබ්‍රරි එකට යමු. ඊට පස්සේ මොන හරි කාලා හවස් වෙලා ගෙදර යන්. ඒත් ඉතින් පයින් යන්න එපා. හිටපන්. මං අඳුරන අය කෙනෙකුට එන්න කියලා තියෙන්නේ. ඌට කියලා දාගමු. ඔයා යාලත් එක්ක එන්න. මං පයින් එන්නම්. වරෙන් යන්න. ඌට එකක් අතෑරලා. ආනි සල්ලයියා වෙලාවට ආවේ නැත්නම් අදත් පයින් යන්න වෙන්නේ. මේකට අවුලක් නෑ නංගි. නදින්න. අයියා කොහෙන්ද යන්නේ? අපි යනවා නම් ළඟ තියෙන පාක් එකට. ඔයාලා ළඟ තියෙන හැමදාම ලයිබ්‍රරි යනවනේ. ඔයාලා කැමති නම් උලංගාට අපිත් එක්ක අද යන්න පොඩි ජොලියක් දාන්න. නියමයි අපි කැමතියි. කොහෙද ශාලිනි මේ? මේක පාක් එකක් නෙමෙයිනේ. පාක් එකක් ඇති බං. පොඩක් කෑ ගන්න නැතුව ඉන්නවද? chance එකක් අපිට මිස් කරගන්න නැතුව. ස්කූල් යුනිෆෝම් එක නම් ඔයා මේ කරන වැඩේ හරි කියලාද ඔයා හිතන්නේ? දැන් හරිනේ. ශාලිනි ඔයාව අපි ආශාවෙන් මට බලයි. මේ බලන්නේ පාබා මින් ඉතින් හරි හොඳයි. මේ අනිත් අය විතර සල්ලිත් තියනවා. එයා වාහනාරි යන සීසන් කෙනෙක්. නම්බර නරක කළා දෙයි. ඒ වගේ එකක් ලයින් කරගත්තා. මේ බොන්න මුකුත් ගන්න අමතකුණානේ. නිසල්ලයි අපි දෙන්න ගිහලා බොන්න මොන හරි අරන් එන්න. ඕනන්ගේ බය වෙලා වගේ. එන්න. ඇවිත් වාඩි වෙන්න. යාළුවා ඉක්මනට එයි. නෑ මේ වාඩි වෙන්න. එන්න. එන්න එපා. කොහොමද මෙතනට ආවොත් එහෙම මම